සඳවතියේ ඔබ මගේමයයි කියාලා ආස බලා Hi everyone, welcome back to my YouTube channel. ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මගේ නම විනු. ඔයාලව මගේ channel එකට ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අදත් මම ඔයාලට day vlog එකක් අරගෙන ආවා. උදේම නැගිටලා උදේමත් නෙවෙයි 7:08ට වගේ නැගිටලා මූණ හොදලා දැන් මේ ඉතින් සුපුරුදු පරිදි ගෙවල් ලස් කරන ගමන් තමයි ඉන්නේ. 8ට 8:00 විතර හරි 17:00 නෙවෙයි. මේ vlog එක shoot කරන්න කලින් දවසේ අපි ගමනක් ගිහිල්ලා ආව දවසක්. ඒ කියන්නේ ඊට කලින් දවසේ රෑ තමයි අපි ආවේ ගෙදර. ඒ නිසා තමයි රෙදි බෑග් එකක් තියෙන දැන් ඒකස් කරන්නත් ඕනේ. ඒත් ඉතින් ඊට කලින් ගෙවල් ලස්පස් කරලා අතු ගාලා ඉන්න ඕනේ. මට කොහේරි ගිහිල්ලා ආපුවාම මේ එපා වෙන්නේ ගෙවල් කියන්නේ දැන් දවස් ගානකට පස්සේ අස් කරන්න දේවල් තියෙනවනේ එතකොට එපා වෙන්නෙත් නෑ ඉතින් ඒව ආසාවෙන් කරනවා ඒතර උදේ හවගේ අතු ගාලා අස්පස් කරලා හැම දවස් ගානකට පස්සේ ගේ දකිද්දි දුක හිතෙනවා හරි එක්කොටම කලින් මම්මගේ බුලට් ජර්නල් එකේ මේ දවස් ටිකට අදාළ කොටස් ටික මාක් කරන්න තමයි හදන්නේ. මං කිව්වේ ජර්නල් බුක් එක හදාගත්තට පස්සේ ඉතින් අපිට තියෙන්නේ එදා දවසට අදාළ කොටස විතරක් මාක් කරන්න විතරයි. ඒ අප්සේ අපි මේ පෝස් පැටි ඇවිල්ලා වද දෙනවා. ඒ කියන්නේ ආ ගොළු වත ගන්න යව හුරතල් කරන්න කියලා තමයි ඔය කියන්නේ. ඒත් එයා හැම හුරතල් කරන්න කියලා ළඟට එන්නේ අපි වැඩක ඉන්න වෙලාවකට. मैं तुझको कितना चाहता हूँ ये तू कभी सोचना මම මේ බුලට් ජර්නල් සෙටප් එක හදාගත්ත විදිහ ගැන වීඩියෝ එකක් මම ඊට කලින් දාලා තියෙනවා. ඔයා ඒක බැලුවේ නැත්නම් මගේ channel එකට ගිහිල්ලා ඒක බලන්න කියලා ආදරෙන් මතක් කරනවා. මොකද මම ඒකේ කියලා තියෙනවා මේක හදන්න ඕනේ විදිහ, එතකොට Tamanට කැමති විදිහට trackers දාගන්න විදිහ, ඒ දේවල් ගැන. මේකෙන් තියෙන ප්‍රයෝජනත් මම ඒකෙදි කතා කරලා තියෙනවා. හරි දැන් අපි යමු බෑග් එක අස් කරන්න. අපි කිව්වට මම ඊයේ හවස බෑග් එක අස් කරන්න වෙලාවක් තිබ්බනම් මං ඒ වෙලේ අස් කරනවා. ඒත් අපි ඊයේ රෑ ආපු නිසා මං හිතාගත්ත උදේ බෑග් එක අස් කරනවා කියලා. නැත්තම් ඉතින් හවස වගේ ආවනම් රෑ මොක අස් කරලා දානවා. මං ඉතින් දැන් මොනවද හොදන්න ඕන රෙදි මොනවද කීකේ ඔය කල්පනා කර කර ඒවා වෙන් කර කර බෑග් එක අස් කරා. ඊට පස්සේ දැන් මං උයන්න යන්නේ දවල්ට. මං සාමාන්‍ය උයන් ඉගෙනගෙන නම් දැන් ගොඩක් කල් ඒ වුණාට අර එහෙම වැඩිය උයන්න ගත්ත ටිකක් මේ මෑතක ඉඳන් මේ අම්මි අසනීපුණහම් වගේ නම් තාත්තිමයි කොහමරි වෙනවා. දැන් නම් මට තනියෙන් උයා ගන්න පුළුවන්. ඒ වුණාට ඉතින් ඒත් අම්මි අසනීප වුණොත් තාත්තිනව උදව් කරන්න. දැන් මේ වෙලාවේ නම් මම ඔය නිකන් හිතුන හින්දා හදාගෙන කන්න හදන්නේ මේ අල තෙම්පරාදුව. මොකද මං කලින් කිව්වා වගේ මං දැන් මස් මාළු කන්නෙත් නෑනේ වෙජිටේරියන් නේ. ඒක නිසා ගෙදර මොන හරි එහෙම දෙයක් හදපු දවසකට මං ඒවනට මං අස දෙයක් ඔය වගේ හදාගෙන කනවා. හැබැයි එකක් මං වෙජිටේරියන් වුණාට මං සාමාන්‍ය දැන් මගේ ඇඟ ටිකක් හැදෙන වයසනේ අවුරුදු 20 කියන්නේ. ඒ නිසා මේ වයසට කිසිම මස් මාළුවක් නොකා ඉන්න හොඳ නෑ කියලා ડોක්ටර්ස්ලා කියනවා. ඒක නිසා මං කොහොම හරි හිත හදාගෙන මම නැත්තම් කන්න කැමති නෑ. හිත හදාගෙන මාසෙට එක දවසක් සැමන් හරි මොනවා හරි මස් මාළුවක් හරි කන්න කියලා හිතාගත්තා. කමන්නේ පුළුවන් කාලෙක මං ඒ ටිකත් නවත්තනවා. වයසට ගියපු කාලෙක හරි. හරි එතකොට දැන් මගේ අල ටෙම්පරාදුවත් හරි. ඊට පස්සේ මම දැන් ඔයිල් ඇප්ලයි කරන්න හදන්නේ. මොකද මගේ අද හෙඩ් වොෂ් එක කරන දවස. මම සාමාන්‍යයෙන් සතිය හැම දවසකම හෙඩ් වොෂ් එක කරන්නේ නෑ. සතියේ දවස් 3-4ක් වගේ තමයි හෙඩ් වොෂ් එක කරන්නේ. එහෙම කරන දවසට මම අනිවාර්යෙන් පැය භාගයකට කලින් ඔයිල් එකක් ඇප්ලයි කරනවා. මම පාවිච්චි කරන ඔයිල් එක තමයි නිවාරා හෙයා ඔයිල් එක. මම ඒක මීට කලිනුත් ඔයාලට පෙන්නලා තියෙනවා. මම වෙනදනම් සාමාන්‍යයෙන් මේ ඔයිල් එක, ඒ කියන්නේ මේ ඔයිල් එක උනත් පාවිච්චි කරන්නේ රත් කරලා, ඒ කියන්නේ ඉටිපන්දමක් හරි ගහලා ඊට පස්සේ ඒකට උඩින් පොඩි භාජනයකට ඔය තෙල් ටික දාලා
කැමති නම් ඊවරිමින් කරලගොත් දාලා කලවම් කරලා එක චුට්ටක් රත් කරලා තමයි පුළුන් කෑල්ලකින් චුට්ට ගාන්නේ. ඒත් අද මට එහෙම කරන්න වෙලාවක් නැති නිසා තමයි මෙහෙම ඇප්ලයි කරන්නේ. ඔයාලට වෙලාවක් නැත්නම් එහෙම කරන්න මේ විදිහට නිකන් ඔයිල් එක ඇප්ලයි කරලා පැය භාගයක් පැයක් තියලා හෙඩ් වොෂ් එක කරන්න පුළුවන්. අමතක නොකර කොණ්ඩේ අගත් අනිවාර්යෙන් ඔයිල් ඇප්ලයි කරන්න අමතක කරන්න එපා. ඔය විදිහට කොණ්ඩේ ඔයිල් ඇප්ලයි කරලා ඊට පස්සේ දැන් මම කොණ්ඩේ බැඳගෙන දවල්ට කෑම කන්නයි යන්නේ. මොන මාළුව තිබ්බත් දැන් මන් දෙයක් හදාගත්ත නිසා මාළුවක් හදාගත්ත නිසා ඒකත් එක්ක විතරයි බත් කන්නේ. හරියට පස්සේ කෑවට පස්සේ මේ උදේ ඉඳන් හිටියේ නෑ කොහේ හරි ගිහිල්ලා ඊට පස්සේ මේ ඔය ඇවිල්ලා දැන් හුරතල් වෙනවා මොනවදෝ කියා. ආසට බර වූ සඳේ නුඹ වැටුණා මගේ පාමුලේ පැයේ. මෙයා මග ළඟ මෙහෙම හිටියට සාමාන්‍ය වෙන කවුරුත් ළඟ අපේ ගෙදර අය ළඟවත් හුරතල් වෙන්න කැමති නෑ. ඔය පේනවනේ එයා හරි පණ්ඩිතයි. දැන් මම ඔයිල් ඇප්ලයි කරලා පැයක් විතර වුණා. ඒ නිසා දැන් මම වොෂ් එකක් දාගන්න තමයි හදන්නේ. මං කිව්වේ කොහරි ගිහින් ආවම වැඩ තියනවා කියලා. ඉතින් දැන් මට නාලේ වුණාට පස්සේ තමයි මතක් වුණේ ගේ මොප් කරන්න ඕනේ කියලා. ඉතින් මං ආයෙත් ගේ අතු ගාලා දැන් මේ ලෑස්ති වෙන්නේ ගේ මොප් කරන්න. නුඹ මදනාගේ දොල් පෙතිතේ මම ගේ මොප් කරනවා නම් අනිවාර්යෙන් ඊට පැය භාගකට කලින් ගේ අතු ගාලා තිබ්බත් මං ආයෙත් ගේ අතු ගානවා. මොකද මේ නැත්තම් මොප් කරද්දි වැලි තනින් තන හිටිනවා වගේ වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා මං කාමරේ මොප් කරා. මොකද එතකොට මට ගේ මොප් කරලා කාමරයට ආවම කාමරේ වේලිලානේ තියෙන සාමාන්‍ය කියන්නේ ගොඩක් තෙත නැති වුණාට අර ලිස්සන ගතියක් තියෙනවනේ බිම. ඒ නිසා මේ මං ඉස්සෙල්ලාම කරන්නේ කාමරේ මොප් කරන එක. ඊට පස්සේ තමයි මේ විදිහට සාලේ මොප් කරන්නේ. එක කුමාරිකාවක් මං වැඩ කරන දිහා උඩ ඉඳන් බලාගෙන ඉන්නවා. වෙලාවකට මෙයාලත් එක්ක මොප් කරන්න හරි අමාරුයි. එයාලා මොප් එකත් එක්ක සෙල්ලම් කරන්න හදනවා. හරි ඊට පස්සේ ඒ හවස වෙලා මොප් කරේ මම. ඊට පස්සේ රැයට අම්මි රොටි හැදුවා. දැන් මගේ YouTube channel එක මාක් කරන වෙලාව. ඒ තමයි මං ආසම වෙලාව. අද vlog එක නම් ටිකක් දිග vlog එකක් නෙවෙයි. ඒකට sorry. මම ඉක්මනටම දිග vlog එකකුත් අරගෙන ආලා බලන්න එන්නම්. මම මේකට voice over කරන දවසේ තව vlog එකක් shoot කරන ගමන් තමයි ඉන්නේ. මේ vlog එක මම අදම දාන්නම් කියලා හිතාගෙන ඉන්නේ. ඒ කියන්නේ බදාදා මම අද shoot කරන vlog එක ඔයාලට ඉරිදා බලා ගන්න පුළුවන්. ඒකෙදි මං කොෆි වලින්ම කරන ෆේස් පැක් එකක් ස්ක්‍රබ් එකක් කියන්නේ සම්පූර්ණ ෆේෂල් එකක්ම ඔයාලට කියලා දෙනවා. ඒ නිසා channel එකත් එක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. අද vlog එක හොඳයි නම් like එකක් දාලා comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා. ආයෙත් දවසක ඉක්මනින්ම හම්බෙමු. එතකන් සතුටින් පරිස්සමින් ඉන්න.